ජීවත් වෙලා ඉන්න ටික කාලේ පුළුවන් තරම් ආදරණීය මිනිස්සෙක් වෙන්න. වචනකින්වත් බැල්මකින්වත් තවත් කෙනෙක්ගේ හිතක් රිද්දලා තේරුමක් තියනවද? කවදා හරි දවසක දාලා යන්න වෙන දේවල් වෙනුවෙන් තවත් කෙනෙක් එක්ක රණ්ඩු කරලා වෛර බැඳගෙන හිත රිද්දගෙන මොකටද? පුළුවන් තරම් මිනිස්සුන්ට ප්‍රියමනාප කෙනෙක් වෙන්න. තවත් කෙනෙක්ගේ හිතක් රිද්දන වෙලේ පුළුවන් නම් තව හිතක් සතුටු කරන්න බලන්න. තව හිතක් හදන්න බලන්න.